දින 100කින් රසායන විද්‍යාව මුළු සිලබස් එකම කොහොමද රිවිෂන් කරන්නේ කියන එක අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ. දින 100ක් ඇතුළත රසායන විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය පුනරීක්ෂණය කරන්න විතරක්ම නෙමෙයි. MCQ ප්‍රශ්න 1000කටත් වැඩියෙන්, රචනා ප්‍රශ්න 100කටත් වැඩියෙන් අධ්‍යයනය කරන්න. ඒ විතරක්ම නෙමෙයි. ඒක සඳහා දවසකට පැය 1-2ක් වගේ කාලයක් ගත කරලා කොහොමද කරන්න කියන මේ වැඩසටහන නොමිලේම ලබා දෙන්න. අද අපි ලෑස්ති වෙනවා. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා දින 100 කොහොමද අපි වෙන් කරලා තියන්න කියලා රසායන විද්‍යාව මුළු සිලබස් එකම රිවිෂන් වෙන විදිහට. ඊළඟට අපි බලමු දැන් අද අපි පටන් ගන්නෙ පළවෙනි දිනය. පළවෙනි දිනේ අපි පළවෙනි පාඩමට අවධානය යොමු කරනවා. පළවෙනි පාඩමේ පරමාණුක ව්‍යුහයේ අපි අද පටන් ගන්නෙ පළවෙනි ඒකකයේ පරමාණුක ව්‍යුහය හා විකිරණශීලීතාවය පිළිබඳව. right. එහෙනම් අපි පටන් ගමු. මෙන්න පළවෙනි මුලින්ම කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල වැදගත් තොරතුරු ටික සංක්ෂිප්ත කරනවා. මෙතන තියෙන වැදගත් තොරතුරු, right? මේ තියෙන තොරතුරු ටික ඔයාලා බැලුවා නම් පසුගිය විභාග ප්‍රශ්න වලට මේ වගේ තොරතුරු ඇවිල්ලා අහලා තියෙනවා. සහ ඉදිරි ප්‍රශ්න වලට ලැබෙයි කියලා අනුමාන කරන්න පුළුවන් වැදගත් තොරතුරු මේ හරහා දාලා තියෙනවා. ඊළඟට අපි යනවා අණු හා අයන වල තොරතුරු අධ්‍යයනය කරන්න. මේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගාන විවිධ විවිධ පරමාණු ධන අයන, ඍණ අයන වලට එද්දි කොහොමද මේ සංඛ්‍යා අපි ගණනය කරන්න කියන එක. මේ ප්‍රශ්නත් පසුගිය විභාගවල ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදීත් එන්න පුළුවන්. ඒ නිසා මේ වගුව පුරවපුවාම මේ අණු හා අයන පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ වගුව පෙරෙව්වා කියන්නේ. පරමාණු පිළිබඳ මූලික තොරතුරු, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, පරමාණු සහ අයන පිළිබඳව වැදගත් තොරතුරු අපි අධ්‍යයනය කරලා තියෙනවා. මේ ටික තව පොඩ්ඩක් බලලා ධාරණය කරගන්න. එතකොට මේකෙන් එන ඕනම ප්‍රශ්නයක් ඔයාලට කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. තාවය පිළිබඳව අධ්‍යයනය කරන්න. විකිරණශීලීතාවය ඇල්ෆා, බීටා, ගැමා කිරණ. විකිරණශීලීතාවය හොයාගත්තේ හෙන්රි බෙකරල් විසින්. ඒ පිළිබඳව ගොඩක් අධ්‍යයනය කරුවේ මාරි කියුරි, පියරි කියුරි, right? මේවත් මේ ඊටාම ආසන්න විභාගයේ පවා මේ විකිරණශීලීතාවය කවුද හොයාගත්තේ කියන එක අහලා තියෙනවා. right? මෙන්න මේ කොටස් තුල ඔයාලට හම්බෙනවා විකිරණශීලීතාවය පිළිබඳව මේ උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයත්තේ ඉගෙන ගන්න ඕන හැමදේම මේ කොටස් තුල තියෙනවා. මේ කොටස් ටික අපි අධ්‍යයනය කරුවාට පස්සේ මේ ටික මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා මේ කොටස් ටික අධ්‍යයනය කරලා මේ ටික ධාරණය කරගත්තාම රසායන විද්‍යාව යටතේ පරමාණු විකිරණශීලීතාවය සම්බන්ධ ඔයාලට වැදගත් වෙන හැම තොරතුරක්ම ලබා ගන්න පුළුවන්. right. ඊළඟට අපේ සිලබස් එක අනුව අපිට ඉගෙන ගන්න තියෙන්නේ කැතෝඩ කිරණ. කැතෝඩ කිරණ ආශ්‍රිතව අපි ඉගෙන ගන්නවා කවුද කැතෝඩ කිරණ හොයාගත්තේ? කැතෝඩ කිරණ හරහා ඉලෙක්ට්‍රෝනය හොයාගත්තේ කොහොමද? ඊළඟට අපි කැතෝඩ කිරණ වල ගුණ මොනවද? ඒ ගුණ පරීක්ෂා කරපු පරීක්ෂණ මොනවද? මේ හැම දෙයක්ම ඊළඟ කොටසේ අපි අධ්‍යයනය කරනවා. ඊළඟට අපි යනවා ධන කිරණ පිළිබඳව අධ්‍යයනය කරන්න. ධන කිරණ හා ඒ තුලින් ප්‍රෝටෝනය සොයා ගැනීම පිළිබඳව අපි අධ්‍යයනය කරනවා ඊළඟ කොටසින්. right. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ඊළඟට නියුට්‍රෝනය හොයාගන්නේ ජේම්ස් චැඩ්වික් විසින්. ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝනය හොයා ගැනීම සම්බන්ධ වැදගත් පරීක්ෂණයක් සිදු කරනවා. මෙන්න මේ වැදගත් පරීක්ෂණය අපිට හම්බෙන ප්‍රතික්‍රියා අතර අපි සාමාන්‍ය රසායන විද්‍යාව යටතේ ගොඩක් ඉගෙන ගන්න රසායනික ප්‍රතික්‍රියා. නමුත් මෙන්න මේ ජේම්ස් චැඩ්වික්ගේ මෙන්න මේ ප්‍රතික්‍රියාව රසායන ප්‍රතික්‍රියාවක් නෙමෙයි, ඒක ඇත්තටම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ පරීක්ෂණයට අදාළ ප්‍රතික්‍රියා ඔයාලා පාස් පේපර්ස් කරලා තියෙනවා නම් ඔයාලට හම්බෙලා ඇති. පාස් පේපර්ස් වල මේක කීපතාවකම අහලා තියෙනවා. MCQ ප්‍රශ්න වල වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලත් මේ ප්‍රතික්‍රියාව දීලා මේක හිස්තැන් පුරවන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රතික්‍රියා ටික මේ චැඩ්වික් කරපු පරීක්ෂණය මොකද්ද? ඒ පරීක්ෂණය හරහා කොහොමද යා නියුට්‍රෝනයක් කියනක තියෙන බව සාධනය කෙරුවේ කියන ටික ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. right. අපි දැන් මේ තොරතුරු හරහා අධ්‍යයනය කෙරුවා පරමාණුවේ සැකැස්ම, ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන පිළිබඳව. ඒවා පරමාණුවේ තියෙන සංඛ්‍යාව කොහොමද හොයාගන්නේ? අණු වල කොහොමද හොයාගන්නේ? ඊළඟට අපි කතා කරුවා විකිරණශීලීතාවය පිළිබඳව, පරමාණුක ආකෘති පිළිබඳව. දැන් මෙන්න මේ කොටස් ටික අපි දැන් අධ්‍යයනය කරලා ඉවරයි පළවෙනි දිනේ ඉවර වෙද්දී. ඊළඟට අපි යනවා පළවෙනි දිනේ අධ්‍යයන කොට වලින් පසුව පළවෙනි දිනේ MCQ සඳහා. right? දවසකට MCQ 10යි.
එහෙනම් පළවෙනි දිනේ MCQ 10 අපි මේ විදිහට පෙළගස්සලා තියෙනවා. මේ අපි ඉගෙනගත්තු කොටස් ආවරණය වෙන විදිහේ හොඳ MCQ 10ක් තියෙනවා. දැන් ඔයාලට මේ පළවෙනි දිනයට අදාළ කරන තියරි ටික හොඳට අවබෝධ කරගෙන, අධ්‍යයනය කරගෙන, ධාරණය කරගෙන ඊළඟට මේ MCQ ටික කරන්න පුළුවන්. රයිට්? දැන් මේ වැඩේ වෙද්දී අපි මේ කොටස කරුවා කියන්නේ ඔයාලා සිලබස් එකේ මේ රිවිෂන් කරන මේ වැඩපිළිවෙල අපි දැන් 100ට එකක් ඉවරයි. මුළු රසායන විද්‍යා සිලබස් එක රිවිෂන් කරන වැඩපිළිවෙලෙන් අපි දැන් 100ට එකක් ඉවරයි. දැන් අපිට තියෙන වැදගත්ම දේ දැන් අපි මේ ටික කෙරුවට පස්සේ හොඳට මේ හරහා ගිහිල්ලා බලන්න ඕන මේ අපි කරපු ටික අධ්‍යයනය කරලා බලන්න ඕන අපිට අමාරු දේවල් තියෙනවද අපිට තේරෙන්නේ නැති තැන් තියෙනවද අපි තවදුරටත් අධ්‍යයනය කළ යුතු තැන් තියෙනවද කියලා. ඒතර ඒ ටිකත් තව පොඩ්ඩක් අධ්‍යයනය කරපුවාම ඔයගොල්ලන්ට මේ කැලල ඉතාම සරලව මේ කොටස ඉතාම සරලව මේ විදිහට අපි MCQ 1000ක් රචනා ප්‍රශ්න 100කටත් වඩා MCQ ඇත්තටම MCQ 1000කටත් වඩා තියෙනවා. ඒ රචනා ප්‍රශ්න 100කටත් වඩා තියෙනවා මේ අපි මෙතන පෙළගස්සලා. එහෙනම් මේ ටික අපිට අධ්‍යයනය කරලා විභාගය සඳහා හොඳින්ම සූදානම් වෙන්න පුළුවන්. මේ අපි කතා කරපු කොටසට අදාළ කරන PDF ලබා ගන්න. නොමිලේම PDF එක ලබා ගන්න කමෙන්ට් එකක් දාන්න PDF කියලා. ඒ වගේ ඊළඟට දින දෙවන රසායන විද්‍යා පුනරීක්ෂණ දෙවන දිනය. දින 100 රසායන විද්‍යා පුනරීක්ෂණයේ දෙවන දිනේ වීඩියෝ එක ලබා ගන්න අපි ඊළඟ දවසේ මේක එකතු කරනවා. channel එක subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් ඔයගොල්ලන්ට ඒක බලාගෙන ඒකට ඒ හරහා අපිට රසායන විද්‍යාව අපිට ඊළඟ කොටසට ලෑස්ති වෙන්න පුළුවන්. පර්ෆෙක්ට් විදිහට ඉවර කරගන්න පුළුවන්. දැන් අපි රසායන විද්‍යාව සිලබස් එක 100ට එකක් ඉවර කරලා ඒ වගේම MCQ 10ක් ඒ කොටසට අදාළව කරලා ඉවරයි. දැන් මේ විදිහට අපිට මේ රසායන විද්‍යාව මේ කොටස අපිට ඇත්තටම අධ්‍යයනය කරන්න පැයක් උපරිම ඇති. MCQ 10 කරන්නේ විනාඩි 20යි. එහෙනම් මේ පැය එකමාරකට වඩා අඩු කාලයක් තුළ මේ කොටස සම්පූර්ණ කරපුවා ඔයාලට මුළු දවසම ඉතුරුයි. දවස් ඉතුරු කාලෙම ඉතුරුයි. අනිත් විෂයන් දෙක පහසුවෙන්ම ඒ පඳහා වැඩ කරන්න. ඒ හින්දා මේ වැඩපිළිවෙල අනුගමනය කරන ඔයාලට හම්බෙන අනිත් බෙනිෆිට් එක තමයි අනිත් වාසිය තමයි අනිත් විෂයන් දෙක සඳහා ඊටම හොඳ වටිනා කාලයක් ලැබෙනවා ඒ විෂයන් දෙක අධ්‍යයනය කරන්න. අපි දිනසිය රසායන විද්‍යාව පුනරීක්ෂණ දෙවන දිනේදී හමු වෙමු. එතෙක් මේ කරපු කොටස හොඳින් අධ්‍යයනය කරලා ඒ වගේ අඩුපාඩු ගැටලු තියෙන තැන් තියෙනවා නිරාකරණය කරලා MCQ ටික කරලා ලෑස්තිලා ඉන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට පුළුවන් ඒ අවශ්‍ය කරන වලට දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන පිළිතුරු ලබා දෙන්න පුළුවන්. right